බලන්න හිම වැටෙනවා. මත් ඒක ගැන තමයි මට කිව්වේ. අපි මේ ප්‍රොජෙක්ට් එක ඒ විදිහට ඉවර කරමු. අම්මේ හිම බබෙක් හදමුද? ඔය අපි පස්සේ බලමු. හරි. තාත්තේ දැන් නම් බෑ දරුවෝ. ඔයාවත් එනවද හිම බබෙක් හදන්න? ලස්සනයි. වව්. හේයි. මොකද්ද මේ අපූරු තැන? කොහොමද ඉතින් සෑම්? ඔයා හදින්ම වෙලාවට ඇවිත්. ඔයා මාව දන්නවද? ඔව් ඔයා තෝනේ හිම බබෙක් හදන්න නේද? ඔයා කොහොමද? හේයි මේ මොකද්ද? ඒ තමයි කාලය. ඒක හරිම වැදගත්. මොකද ඒක වේගෙන් ගෙවිලා යනවා. මොකක්? ඕක තමයි ඔයා දකින්න ඕන දේ. ඕකට පුළුවන් සදහටම පවතින මතකයන් දෙන්න. මගේ දෙමව්පියන්ටත් මාව තේරුම් ගන්න පුළුවන් වුණා නම්. ඔව් මට තේරෙනවා. මේක එයාලට දෙන්න. සමහර වෙලාවට මතක් කිරීමක් අවශ්‍යයි. ඔයා කොහෙද? දැන් ඔයාට යන්න වෙලාව හරි. ඔයාට ස්තුතියි. සුපනත්තලක් දදුවෝ. අම්මේ තාත්තේ බලන්න මං හොයාගත්තු දේ. පූස මාව එක්කන් ගියා අපුරු තැනකට. මං ඔයාට එතන පස්සේ අමුතුරලොස් ගොඩක් තිබ්බා. එතන හිටිය 100 කිව්ව කාලය ගොඩක් වැදගත් කියලා. එයා මේක ඔයාලට දෙන්න කිව්වා. මොකද්ද මේ? ඔන්න එහෙනම් කට්ටියම විනෝද වෙන්න ලෑස්ති වෙන්න. මේක නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ආදරණීයන්ට ඔයාව අවශ්‍යම මොහොතේදී ළඟින් ඉන්න, ඇහුම්කන් දෙන්න, ආදරය කරන්න, වග බලා ගන්න. මොකද ඊළඟ තප්පරය අවිනිශ්චිතයි. ඉතින් මේ නත්තලෙන් මේ පුංචි කාඩුන් එකෙන් අලුත් අවුරුද්දට අපි ඔයාලට දෙන ලස්සනම පණිවිඩය ඒකයි.